අපි දැන් ඉන්නේ බල්ලකඩුවේ පාරේ. අතන ඊයොත් ඉතින් වට වයිබ් එකක් තියෙන මේ පැත්ත. ඔය කට්ටිය මේ වීඩියෝ එක නම් හරියට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. උනාට පට්ට නම් ලස්සනයි මේ පැත්ත. Hi guys, අද ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ රාවණැල්ල බලන්න. අද ඉතින් මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි යන් රාවණැල්ල බලන්න. Hi guys, ඉතින් ඔකට තව දෙයක් කියන්න තියෙනවා. අපි ඇල්ල බලන්නත් ගියා. ඒකටත් වඩා සුන්දරයි යාළුවනේ මේ පරිසරය. ඇල්ල වැල්ලවයි මාර්ගය පට්ටම ලස්සනයි. මේ වයිබ් එක ඉතින් කියා ගන්න තේරෙන්නේ නැහැ. ඇවිල්ලාම තමයි බලන්න ඕනේ ඉතින්. මම දැන් ඔය කට්ටියට වීඩියෝ එකක් දාන්නම් මේ පරිසරය අපි යන එන පාර කොච්චර ලස්සනයිද කියලා. මේක නම් පට්ටම ලස්සනයි යාළුවනේ. අනිවාර්යෙන් ජීවිතේට එකපාරක් හරි ඇවිල්ලා බලන්න රාවණැල්ලට. ඉතින් වැල්ලවායේ ජනතාව නම් අනිවාර්යෙන් එන්න ඇති. අනිවාර්යෙන් එන්න ඕනේ රාවණැල්ල බලන්න එකපාරක් හරි. ඉතින් මගේ දුර ඉන්න යාළුවොත් එන්න අනිවාර්යෙන්.
ආසාවක් ආව රවණැලේ උඩට ගිහිල්ලා උඩ පටන් ගන්න තැන බලලා පල්ලෙහා view එක බලන්න මට පොඩි ආසාවක් ආවා. එක්කම තව දෙයක් කියන්න තියෙනවා මට ඉතින් උඩට යන්න තනියම නම් අමාරුයි. ඔය කට්ටිය උඩට යන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න මම යන්න කැමතියි කියලා. අපි එහෙනම් අපි එහෙම ඔය කට්ටිය යන්න කැමති නම් අපි ඊළඟ පාරේ ඔය රවණැල්ල පටන් ගන්න තැනට යන්. ගිහිල්ලා උඩ view එක බලලා පදු ටික බලලා ලස්සනට අපි එමු ඉතින්. කට්ටිය යන්න කැමති නම් මාත් එක්ක හොයන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම ආයිබෝවන්.